සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. අද මම කතා කරන්නේ Adobe Premiere Pro භාවිත කරලා line animate එකක් හදාගන්නේ කොහොමද කියන කාරණය. එහෙමනම් වීඩියෝ අවසන් වනතුරු රැඳෙන්න අපි සමග. ඒ වගේම මතක් කරනවා මගේ channel එක තවම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. අපි යමු line animate එකක් හදාගන්න විදිය ගැන කතා කරන්න. මුලින්ම මම මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරගෙන ඇවිල්ලා මෙතන අපේ ටයිම්ලයින් එකට ඩ්‍රොප් කරගන්නවා. ඊළඟට මේ බෑග්ග්‍රවුන්ඩ් එක කුඩා නිසා මම ඒක උඩ ක්ලික් කරලා මේ පේන ඩොට් වලින් මෙහෙම ස්කේල් එක ටිකක් වැඩි කරගන්නවා අපේ ස්ක්‍රීන් එකේ සයිස් එක එනකම්. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. මේකත් මම ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මම කරන මේ ඇනිමේට් එක ඔයාලට පැහැදිලිව පේන්න නිසා තමයි පේන්න ඕනි නිසා තමයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක යොදාගන්නේ. ඊළඟට මම කරන්නේ මේ ටූල් බොක්ස් එකේ තියෙන රෙක්ටැන්ගල් ටූල් එකෙන් මෙතන අපේ ටයිම්ලයින් එකට ක්ලික් කරන්න. නැත්නම් අර කොටු ටික ඉවත් වෙන්නේ නැති නිසා ඉවත් වෙන්න ඕනි නිසා ඊළඟට අපි රෙක්ටැන්ගල් එකක් මෙන්න මේ වගේ ඇඳගමු. මේ වගේ ඇඳගන්න. ඊළඟට මට අවශ්‍යයි මෙන්න මේ රෙක්ටැන්ගල් එකේ සුදු පාට ෆිල් වෙලා තියෙන එක අයින් කරලා එතන දාගන්න ඕනේ කහ පාට. ඒකට මම යනවා මෙතන ප්‍රොපර්ටිස් ගිහිල්ලා මෙතන තියෙනවා පහළ ග්‍රැෆික් කියන එකේ මෙන්න මෙතන පහළ තියෙන appearance කියලා. අන්න ඒකේ fill කියන කලර් එක මට අවශ්‍ය කහ පාට මම ආසයි පැහැදිලිව පේන නිසා කහ පාට තෝරලා okay බටන් එක ලබා දෙන්න. ඊළඟට මේ arrow එක ක්ලික් කරලා effect යනවා මම. effect එකේ තියෙනවා crop effect එක. එන්නේ ඉෆෙක්ට් එක අරගෙන ඇවිත් ඩ්‍රැග් කරගෙන ඇවිත් මෙතන මේ රෙක්ටැන්ගල් එක උඩ මම ඩ්‍රොප් කරගන්නවා. ඒක ඩ්‍රොප් කරගත්තම ඉෆෙක්ට් කන්ට්‍රෝල් එකේ අපේ ක්‍රොප් කියන එක එනේබල් වෙනවා. ක්‍රොප් ඉෆෙක්ට් එක. එතනින් මම මෙන්න මේ රයිට් කියන එක තෝරන්නේ මට අවශ්‍යයි මේක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට දර්ශනය වෙන විදිහට තමයි සකස් කරගන්න අවශ්‍ය. මම කරන්නේ මෙන්න මෙතන රයිට් කියන එක ස්ටොප් වොච් එක ක්ලික් කරලා මෙන්න එතකොට ස්ක්‍රීන් එක වටේට කොටු ටිකක් පේන්න පටන් ගන්නවා. එන්න ඒකේ මෙන්න මෙතෙන් අල්ලලා මෙන්න මෙතනට අරගෙන එනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන ලයින් එක මම මෙන්න මේ අවසානට දක්වා අරගෙන එනවා. අරගෙන ඇවිත් මම කරන්නේ මෙන්න මෙතන අර කලින් කොටු විදිහට තිබ්බ තැනින් අල්ලලා නැවතත් මම මෙතනට ඇදගෙන එනවා මෙන්න මේ ගානට. මෙතනට උනත් කමක් නැහැ. මේ ගානට ආවත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලමු ප්ලේ කරලා කොහොමද අපිට පේන්නේ කියලා. එමනම් වම් පස්සේ ඉඳලා දකුණු පස්සට අපේ රෙක්ටැන්ගල් එක නැත්නම් ලයින් එක ඇනිමේට් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේකේ වේගය වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන තියෙන ඒ කොටු හැඩයේ ඇදගෙන එන්න ඕනේ මෙන්න මෙතනට. නැවිත් මෙතනට අරගෙන ප්ලේ කරලා බලන්න. කලින්ට වඩා ස්පීඩ් රෙක්ටැන්ගල් එක ඇඳෙනවා. හරි.
දැන් මට අවශ්‍යයි හරස් අතට රෙක්ටෑන්ගල එක අපි ඇන්දා. දැන් පහළ අතට රෙක්ටෑන්ගල් එකක් ඇනිමේට් කරගන්න. ඒකෙදි කරන්නේ කලින් වගේම ටූල් බොක්ස් එකෙන් රෙක්ටෑන්ගල් ටූල් එක තෝරගෙන මෙන්න මෙතන ක්ලික් කරන්න. මොකද අපිට අවශ්‍ය කර්සර් එක මතු වෙන්න ඕනි. ඊළඟට තමයි අපිට ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. පහළට ඇඳා ඊට පස්සේ මම කලින් කියා දුන් පරිදි යනවා ක්‍රොප් එක. කලින් කරපු නිසා මෙතන ක්‍රොප් කියන තැන තේරලා තියෙනවා. මම ඒක අරගෙන ඇවිත් මෙතන ඩ්‍රොප් කරගන්නවා මේ පහළට ඇඳගත්ත රෙක්ටෑන්ගල් එක උඩට. දැන් නැවතත් තව ක්‍රොප් ඉෆෙක්ට් එකක් මෙතන ඉෆෙක්ට් කන්ට්‍රෝල් වල ඇක්ටිව් වෙනවා. නැත්නම් එනේබල් වෙනවා. ඒකේ මට අවශ්‍ය ඉහළින් ඉඳලා පහළට දර්ශනය වෙන විදිහට තමයි රෙක්ටෑන්ගල් එක ඇඳ ගන්න ඕනි. බොටම් කියන ස්ටොප් වච් එක මම එනේබල් කරනවා. ඊළඟට මෙන්න මේ මතුවන කොටු වලින් මම ඉහළට ඇදගෙන එනවා. මෙන්න මෙතන මේ රෙක්ටෑන්ගල් එක පේන්නේ නැති වෙනකම්. ඊළඟට පහළට මම මේ කොටු වලින් ඇදගෙන එනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ නතර කරනවා. අපි දැන් බලමු ප්ලේ කරලා මොන වගේද අපිට දර්ශනය වෙන්නේ කියලා. මෙන්න මෙතන අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මදි නිසා මෙතනින් කළුවට වගේ පේනවා. මම කරන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මෙතන ඇදගෙන එනවා මෙන්න මේ ගානට. අපි දැන් නැවත වරක් ප්ලේ කරලා බලමු කොහොමද ප්ලේ වෙන්නේ කියලා. දෙකම මෙන්න මේ විදිහට තමයි අපි අඳගත්ත රෙක්ටෑන්ගල් එක එහෙම නැත්නම් ලයින් එක දර්ශනය වෙන්නේ. ඉතින් මේ ක්‍රමයම පාවිච්චි කරලා අපිට පුළුවන් නමක් ඇනිමේට් කරගන්න. ඒකට පාවිච්චි කරන්නේ ක්‍රොප් ඉෆෙක්ට් එකමයි. ඒ වගේ සකසාගත්ත එකක් තමයි දැන් මම ඔයාලට පෙන්නන්න හදන්නේ. මේ තියෙන්නේ ඒ මම කලින් සැකසූ ඒ නම. ඉතින් මගේ channel එකේ නම තමයි මේ හදලා තියෙන්නේ. අපි බලමු ප්ලේ කරලා කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට අවසාන ඇනිමේට් එක දර්ශනය වෙන්නේ. ඉතින් මේ ලයින් ඇනිමේට් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ වැඩ කටයුතු වලට. එහෙමනම් ඔයාට මේ වීඩියෝ වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපිව තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යලිත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.